ඇයි තාත්තා? මොකද ප්‍රශ්නයක්? මට ඔය සමහර අගේ කිරීම මගහැරුණා පුතා. පුංචි පුංචි දේවල් වුණත් ඒවා වටිනවා. පරිස්සමෙන් පුතා. හරි මට පුළුවන්. පුතා ලිස්සල වැටුණානේ. ඒකට කමක් නෑ. මේ කවුද? මේ ඉන්නේ පුතාගේ තාත්තා පොඩි කාලේ. මේ මොනවද? මේ පරණ පින්තූර සීයා අරන් තියලා. ඒ කාලේ දැන් වගේ ෆොටෝ ගන්න බෑනේ. මේ පුතාගේ තාත්තා ඉස්සෙල්ලා මොන්ටිසෝරි ගිය දවස. මේ මොකද්ද? මෙයා චිත්‍ර තරගයක් දිනලා පත්තරේ ගියා. පින්තූරේ නෑ. මේ සීයා ඒ කාලේ ඔෆිස් එකේ යාළුවෝ හැමෝටම පෙන්නුවා. මේ තාත්තා ටිකක් ලොකු වෙලා කතික තරඟකින් මහා ඉහළින් දිනුවා. මාත් ගියා. සියට එන්න බැරුව ගියා. ඒයි ඔෆිස් එකේ වැඩ. මේ තාත්තට ඉස්සෙල්ලාම අරන් දුන්නු බයිසිකලේ. සීයා මාස ගණන් සල්ලි එකතු කරලා ලෝක ගත්තේ. මේ තාත්තා ඉස්කෝලේ නාට්‍යයක රඟපානවා. පෙසන්තර රජුරුවන්ට. අම්මි මේ මගේ රට ගැන කවියක් පත්තරෙත් ගිහිල්ලා. පුතාගේ සීයා ඉස්සර ඉඳලා මේවා එකතු කරනවා. ඔයාගේ තාත්තා ඕවා ගැන දන්නෙත් නැතුව ඇති මං හිතන්නේ. ඇයි සීයා මේවා එකතු කරලා තියෙන්නේ? ආදරේ හින්දානේ පුතේ. ඉතින් ඇයි හංගන් ඉඳලා තියෙන්නේ? එහෙම තමයි පුතේ. සමහර තාත්තලා ආදරේ කියලා කියන්නේ නැහැ. ඒයි සීයේ මේ කැටේ පිරෙන්න ඕනේද බින්දින්න? ඔව්නේ. ඇයි? මට සල්ලි ටිකක් ඕනි කරලා තියෙනවා. ඒ මොකටද? මගේ ගාව සල්ලි ටිකක් තියෙනවා. එහෙම හරියන්නේ නැහැ. ඒක මගේම සල්ලි වලින් ගන්න ඕනේ. එහෙමද? තාත්තේ කෑම කෑවද? ඔව්. බෙත් බිව්වා පුතා. සීයට කරදර කරන්නේ නැතුව මෙහෙ එන්න. මහන්සි ඇති. පුතා අයියෝ අම්මේ. ඇඳුම් මාරු කළා කෑම කාලා ඉන්නකෝ. හරි අපි වැදගත් වැඩක් නේ. හා මේක තාත්තට. මේ මොකද්ද? මේවා කොහෙන්ද? කොහෙන්ද මේක? පුතා හැදුවේ. මේවා? සීයා මේවා ඉස්සරින් ඉඳන් එකතු කරපුවා.
වචනයට නොනැකුණු පියවරුන්ගේ ආදරයට බැඳීම් තව තවත් හැඩ කරන රිච් ලුක්